දුවපන් අඩේ ඒ ෆෝන් එක ගන්න මචං ෆෝන් එක ගන්න බා Video rồi nè mẹ. Ui. Phá thế nào đấy bác. Quý mì. Quý mì đến đó xuống nó trên này đâu. Waktu mati yang tadi ini raya මේ පාරෙම තමයි එන්න ඕනේ. රායලා අපි හරිනෝ රෑ 12ට මේ දවල් වෙනවා වගේ මේ දැන් දවල් වල කට්ටියට පෙන්නන්නේ අපි රෑ එන පාර පෙන්නලා එන තැනයි ඒ ටික තමයි පෙන්වන්නේ සෝනයි. මේ රායලාත් ඒතොර අපි මේ පන්සල බලමු. මේ අපේ පන්සල. මේ රායලාත් මේ පාරෙම ඇවිල්ලා අපි පෙන්නපු සෝන ගාව මේ අනිවාර්යෙන් චැලෙන්ජ් එක කරන්න. රෑ 12යි. ඉස්සරහට ඉස්සරේ සෝනගාවෙන් කියලා බලනවා. කොහොමද එන්නේ කියලා අපි ඉස්සරහට බලමු. ඔයාලා ලොකු චැලෙන්ජ් එකක් කරා. ඒක අනිවාර්යෙන් කරනවා. අද නම් බෑ. ඒක උදේ පාර රැට නිදා ගන්න ඕනේ. දැන් වීඩියෝ පල්ලියට හවසෙම අපි. මචං මේ මිනි බහලා දෙන්නේ. මේ වෙන මිනි බහලා දෙන්නේ. කොහෙද? අපි දැන් මිනි ටික පෙන්නන්න යන්නේ. බහලා දෙන්නේ. මේ මෙතන මිනිහක් බහලා දෙන්නේ. මේ කලින් වල ඔය මෙතන මිනිහක් තියෙනවා. මේ අලුත් මිනිහ වල ගන්න. අපි රෑ 12ට අරිනවා ඇවිල්ලා කට්ටිය චැලෙන්ජ් කරා. රෑ 12ට ඇවිල්ලා විතර තියලා පෙන්නනවා අපි. අනිවාර්යයෙන්. කට්ටිය අපිට චැලෙන්ජ් කරපු එක. හරි දැන් මේ අපි යන ගමන් ඉන්නේ. මේ අපි උදේ ගිය පාරමේ තියෙන්නේ. මේ අපි දැන් අර සෝන් පිටේ අනිත් පැත්තේ පාරේ ඉන්නේ. උදේ ගිය පාර වෙන්නේ අර සෝන් පත්තම දෙන අපි දැන් පාරේ ඉන්නේ. දැන් මේ අපි මෙතනින් මේ අර ඉස්සරහින් මේ අර පැත්තට තමයි යන්න ඕනේ. මේ හරි අපි දැනට ගිහලා ඉතුරු කැල ගන්න. හරි දැනට ඇවිල්ලා ඉන්නේ. දැනට ඇවිල්ලා ඉන්නේ. අපිට යන්නේ බලන්න අපි ඇවිල්ලා ඉන්නේ. හරි දැන් හරි එහෙනම් අපි මෙතන දැන් විනාඩි 10ක් තියලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි මේ කැමරාවේ ෆෝන් එකක් තියලා මේකත් තියලා තියෙන්නේ. ඔන්න බොරු නෙමෙයි ඔන්න සාක්ෂි. ඔන්න දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. දැන් වෙලාව වලට පෙන්නන්න ඉන්න. හරියටම 12 ඔන්න වෙලාවත් වැඩ 12ට විනාඩි 10ක් තියෙනවා. ඔන්න වැඩේ හරි. හරි ඉතින් අපි විනාඩි හරියටම 12ට මෙතෙන්ට ඇවිල්ලා මේකට මොකද වෙලා දෙන්නේ කියලා බලමු. අපි දුරට යන්නේ අපි මඟට යන්නේ. හරි. අපි බලමු ඉස්සරහට මොකද වෙලා දෙන්නේ කියලා කිව්වා. ඔන්න දිවිදිරම තියෙනවා. සිතාවේ තියනවා නේද? මම හිතුවා ඩෙවලොප් ඇති. ඔන්න කරන්නේ නැහැ. අපි ඉස්සරහට වීඩියෝ එන්න දාලා ගියේ ෆෝන් එක. අපි වීඩියෝ එකක් කට් කරමුනේ. ඔව් වීඩියෝ එකක් කරමු. හරි. ඉස්තරේ මේ අපි ස්ටෑන්ඩ් එකනේ. දැන් ලාවකාරී වාදාගත්ත ස්ටෑන්ඩ් එක. අපි මගට කියලා බලමු. අපි මගට කියලා බලමු ඉස්සරහට මොකද වෙලා කියලා. අපි දැනට මොකද අපිට සාක්ෂියක් මොකද පෙන්නුම් කරන්නේ නැහැ. අපිට දැන් නම් කිසිම මේ අමුත් උන්නේ අපිට කලින් කට්ටිය චැලෙන්ජ් කරා මේ බලන්න තමයි පොඩ්ඩින් අපි දැන් ඔය බලන්න කලින් පොඩි කතාවක් තියෙනවා. දරුවයි මේ අපිට මොකද්ද කිව්වේ? අපිට කිව්වේ රෑ 12ට හරියටම
දැන් අපි වැඩේ කරලා තියෙන්නේ. විනාඩි 2ක් විතර තමයි 12ට තියෙන්නේ. මේ අපි දැන් විනාඩි 6ක් ගානක් තමයි වෙන්නේ කියලා අපිට වෙලාව ගන්න වුණා. වෙලාවට දැන් මේක කඩලා බලමු මොකද වෙලා තියෙන්නේ. ඉතින් දැන් වෙලාව දෙන්නන්නෝ. වෙලාව ඊටම තව විනාඩි 2ක් නැත්නම් 3ක් විතර 12ට විනාඩි 3ක් විතර තියෙන්නේ. අපි බලමු එනම් මොකද වෙලා දෙන්නේ කියලා. වීඩියෝ කට් කරන්නේ නැහැ. කොහොම මේ කල්ලා බලන්නකො. ඒ මට නම් බයයි ඈ. ඒක අඳුර මන්. මේ මට නම් බයයි. කඩන්න එපා. මට බයයි ඔයි. කන්නේ මට නම් අල්ලන්නත් බයයි. පොඩින්න මේ වගේ චැලෙන්ජ් එකකට මම අද ඉස්සෙල්ලාම ආවේ ඈ. ඒ කියන්නේ අතේ නේද? ඉස්සෙල්ලා මොකක්ද නේ? දොරදාලා යන්නේ ඉතින් ඕදාලා ගියාගේ දෙයක් කො. ඔය ඊට පස්සේ වෙන මොකක් හරි හිසක් ගියානේ. තමයි ඒක. සෝහනගාව විතර දාලා ගියා කියලා. අපි මේක මොකක් හරි කොලයකට කල්ලා බලමුනේ. නැත්තම් සෝහනගාව විතර කළා ආයෙක හිසක් යනවා. බලමු කොළුවේ තියෙන කල්ලා මේක පෙන්නුම් කරයිද නැත්නම් තිබ්බටත් දෙයිද කොහොමද කියලා මට නම් බයයි කන්නේ මට නම් බයයි දුර වෙන්න කඩලා මචං රතු පාට මොනවද තියෙන්නේ අඩෝ දුවපන් අඩේ ඒ ෆෝන් එක ගන්න මචං ෆෝන් එක ගන්න ෆෝන් එක ගන්න කියලා අඩෝ දුවපන් යකෝ අඩෝ අතන ෆෝන් එක ගන්න යකෝ මේ කකුලේ සෙරප්පක් ගන්න බා ඉතින් මේ හදා ගන්න බා සෙරප්පු ගන්න බා අඩේ දුවන්න එපා ඒ අරු ටින්ද කියපන් ඒ අරු දුවනවා බං ඉන්ද කීපි උට ඒ හිටපන් අරු තනින් උඩ බං වරේ මේ මොකක්ද තිබ්බේ බා මට හිතාගන්න බෑ මොකක්ද වුනේ බා මට හිතාගන්න බෑ මේ දැන් නම් එරන්නත් බයයි ඊ රතු පාට තිබ්බනේ බා ඔය පිටර ඕදි ටික හොදගන්න මචං නැත්නම් උඹටවත් ආයෙ යක්කත් වෙනවා දැන් ඒ සිරාට මං එහෙම දෙයක් කිව්වේ නෑ මචං හරිද ඒ රතු පාට එහෙම තියෙන්නේ කියන්නේ නෑනේ බා කට්ටිය කිව්වෙන්න චැලෙන්ජ් එක කරේ හරිද මං ඔහොම දැක්කේ කියලා ඇත්තටම හිතුවේ නෑ